එපිසෝඩ් එක පොතක් එක කතාවක් චමත්කාර නාලිකාවේ අපි මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් බොහොම ස්තුතියි මුලින්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරපු හැමෝටම. අපි එකතු වෙලා සුබ සීනයක් දකින්නේ යහපත් සමාජයක්, යහපත් රසවින්දනයක්, සහගම්මනෙන් සහිත පිරිසක්, සහෘදයෙන් පිරිසක් බිහි කරන්න. ඉතින් ඒ සුබ සිහිනය එක්ක දකින්න දිගටම අපිත් එක්ක ඉන්න කියලා මුලින් මතක් කරනවා. හරි. අද දවසෙත් අපි තෝරගන්නේ විශේෂයෙන්ම මානව හැඟීම් ගැන, මානව සම්බන්ධතා ගැන ඉතාම ඉහළින් ලියපු අතිදක්ෂක. නමුත් ඔහුට හිමිවිය යුතු තැන කවි කලා ලෝකය ඇතුලේ ලැබුණාද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. ඔහු නමින් ලාල් හෑගොඩ. ඉතින් සමහරට ඔයගොල්ලෝ අහලා ඇති. ඉතින් අපි අද තෝරගන්න ඔහුගේ පොතක් මා මිනිසෙක් ඔබ ගඟක් නිසා. ඉතින් අපූර්ව පොතක්. විශේෂයෙන් ලාල් හෑගොඩගේ මම දකින ප්‍රධානම ලක්ෂණය තමයි ඔහු පරිසරයේ තියෙන සුන්දරත්වය සහ පරිසරයේ තියෙන සංකේත රූප බහුලව භාවිත කරන ඔහු කවිය ඇතුලේ. ඒකම තමයි ඔහුගේ සුවිශේෂත්වය වෙන්නේ කියලා මට හිතෙනවා. මොකද බහුතරයක් කවි කියවද්දී අපිට ඒ පරිසරය අපේ හිතින් මවා ගන්න පුළුවන් තරමේ සුමට සුකුම හරිම ලස්සන හැඟීම් දනවන සුළු රචනාවක් ඔහුගේ කවිවල තියෙනවා. ඉතින් අපි අද ගොඩාක් කවි ගැන කතා කරන්නේ. මම කවි 3යි තෝරගත්තේ. ඉතින් ඒ 3 ප්‍රමාණවත් වෙයි ඔබට ලාල් හෑගොඩව හඳුනා ගන්න. මුල්ම කවිය අපි තෝරගන්නවා මෙහෙම ඔහුගේ කවි පොතේ මා මිනිසෙක් ඔබ ගඟක් නිසා කවි පොතේ 12 වෙනි පිටුවේ තියෙනවා පෙරදිග සිත්තරා. ඉතින් එදිනෙදා අපි දකින ඉර නැගලා ඉර බැහැගෙන යන සංසිද්ධිය ඔහු කවියකට එකතු කරගන්නේ කොයිතරම් ශෘංගාරාත්මක රසයකින්ද කියලා මේ කවිය අහනකොට ඔබට තේරෙයි. ඇත්තටම මේක එක්තරා විදිහක චෝදනාවක්. හැබැයි බොහොම සුන්දර චෝදනාවක්. පෙරදිග සිත්තරා. පෙරදිග සිත්තරා කරනා රැවටිල්ලක හැටි නොනිමවා මේ සිත්තම හෙටත් නැවතත් එන්නට. මම කපටිකමක් තමයි කරන්නේ. දැන් ඔය සමහර මිනිස්සුන්ට වැඩක් බාර දුන්නාම ඒගොල්ලෝ වැඩේ බාගෙට කරන මොකද හෙටත් එන්න ඕන නිසා. ඒ වගේ ඉතින් මේ පෙරදිග සිත්තරත් ඒ වගේ හොර වැඩක් තමයි මේ කරන්නේ. වැඩේ බාගෙට කරලා තියනවා හෙටත් ආයේ එන්න බලාපොරොත්තුවක් තියෙන නිසා. ඊළඟට ඔහු කියනවා යහපත්ද තුරුලියන් තුනුසිරුරු පිරිමැදුම තෙලිතුඩෙන්ලා රැසේ. ඉතින් බලන්න ඔහුගේ භාෂාව කොයිතරම් රස උපදවන සුළුද, රසාලිත්තද කියලා. තුරුලියන් එතකොට මේ ගස්වැල් පිහගෙන යන එක, හිරු රැසින් ගස්වැල් පිහගෙන යන එක ඔහු කවියට ගේන ලස්සන තාම හැඟීම් දනවන සුළු. ඉතින් වචන භාවිතාවක් අපිට එතන මුණ ගැහෙනවා. ඊළඟට නැතිව විලිපියක් උණුන් ඉන්නා සැටි. ගස් වලටත් පොඩි චෝදනාවක් කරනවා. ඉරු රැස් මේව කරාට කමක් නැහැ. ඔයගොල්ලන්ට හරි විරුද්ධ වෙන්න තිබුණා. ඔයගොල්ලොත් විරුද්ධ වුණේ නැහැ. ඊළඟට තමයි ඊටාම ශෘංගාරාත්මක කොටස එන්නේ. තුරුලිය වටොර උකුල හැඩට පෙනෙන්නේ පිටුපසින් නිසා. අවර දිගිනි වැස යන්නේ සැමදා. ඉතින් ඊට අවර ගිහින් වැස යන විශේෂ හේතුවක් තියෙනවා. ඔහු කියන විදිහට තුරුලිය වටොර උකුල හැඩට පෙනෙන්නේ පිටුපසින් නිසා. ඉතින් ඊටාම ශෘංගාරාත්මක යෙදුමක්. නමුත් ඒ තුල ඔහු මතු කරන මාධුර්යය කොයිතරම්ද කියලා චුට්ටක් නතර වෙලා හිතලා බලන්න වටිනවා. ඉතින් මෙහෙම කියලා ඔහු කියනවා පෙරදිගින්ම වැස යනුමින් පසු ඔය හොර වැඩ කර කර හිටිය ඇති මින් පස්සේ පෙරදිගින්ම බැහැලා යන්න මේ ගස්වල පිටිපස්ස දිහා බලන්න නැතුව. ඉතින් අපූර්ව කවියක්, අපූර්ව භාෂා භාවිතයක්.
ඉතින් කවි ඉගෙන ගන්න අපිට කවි විඳින්න ඉගෙන ගන්න මිනිස්සුන්ට කවිය විඳින මිනිස්සුන්ට ඊටාම හැඟීම් දරවන සුළු කවියක්. ඉතින් මම එකයි කිව්වේ ඔහු රචනය අතින් කවි රචනය අතින් භාෂා භාවිතය අතින් තාම හිර දැනක ඊටාම අපූර්ව පරිකල්පනයක් සහිත කවියෙක් මිනිසෙක්. ඉතින් කවි ගැන කතා කරද්දී හයිකු කවිය ඔයගොල්ලෝ අහලා ඇති ඔයගොල්ලෝ දන්නවා ඇති. ජපානයේ තමයි හයිකු කවි මුලින්ම බිහි වුණේ. එතකොට ඔය භාෂෝ වගේ කවියන් ඒකේ පෙරමුණ ගත්තා. ඉතින් අර හයිකු කවිය ඇත්තටම මේ පරිසරයත් එක්ක පරිසරයේ සිදුවන සංසිද්ධීන් එක්ක හරිම සහසම්බන්ධව තමයි ලියන්නේ. එතකොට ඒකේ නීති රීතීන් තියෙනවා, ඒවා ලියන්න ඕනේ විදිහක් තියෙනවා. පරිසරික සංසිද්ධියක් කවියට ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. අපි හයිකු ගැන දවසක වෙනම එපිසෝඩ් එකකින් කතා කරමු. ඒ තරම් කතා කරන්න පුළුවන්. පද දෙක තුනක් ඇතුලේ මිනිස්සෙක් බෙල්ලෙන් හොල්ලලා අරින්න පුළුවන් විදිහේ විභවයක් තියෙන කවි ජාතියක් තමයි හයිකු කියන්නේ. ඉතින් මට හයිකු මතක් වුණේ ලාල් හැගොඩගෙත් මේ කවිවල තියෙන මේ පරිසරයත් එක්ක තියෙන සම්බන්ධය. පාරිසරික සංසිද්ධීන් ඔහු කවියට උකහාගන්නේ කොහොමද කියන එක දැක්කම මට නිකමට හයිකුත් මතක් වුණා. මේක තමයි ඔහුගේ තේමා පාඨය. එහෙම නැත්නම් තේමා කවිය. ඉතින් කියවලා බලමු ඔබට දැනෙන්නේ කොහොමද කියලා. පිටුව 13 තියෙන්නේ. මා මිනිසෙක් ඔබ ගඟක් නිසා. කවියෝ මෙහෙම පටන් ගන්න. සුන්දරම බිම් කඩක මේ නදී ඉවුරේ කුබුක් වියනක් යට සදාදා හයනිවනා නවා තැන් ගන්නවා මොහොතකට ජීවිතේ. අතරින් පතර රතුකොළ උඩු වියනෙහි දිගු ඇඟිලි තුලින් පවනේ සෙලවීම ඇත්වී පෙන්වයි නිල් අහස මල්කමක් කැටයමක්සේ එහිම ඡායාව ජලයේ බිදේ දහසක් කැබලිවි. ඉතින් කුබුක්ගස් හෙවණක් යටට ගියපු ඔබ දන්නවා කුබුක්ගහේ කොළවල සමහර කොළ රතු පාටයි. ඉතින් ඒ අතරින් අහස පේන හැටි ඔහු දකින්නේ මල්කමක් වගේ කැටයමක් කරලා වගේ තමයි මේ අහස කොළ අතරින් ඔහුට පෙනෙන්නේ. ඉතින් අපූර්ව උපමා රූපක භාවිතයක් සංකේත භාවිතයක්. ඊළඟට හිරුගේ තඹරැස් ගලන සඳ ගඟ ගලන දෙසටම උඩුවියන් යට මද අඳුර තුල ගලන මිනිකඳ මෙලෙස පැවසිය නොහැකි අසිරිය කවි බසින් මිස සසර අන් බැමි බිඳී ආලෙන් බැඳේ මහසිත. ඉතින් මේ ස්වභාව සෞන්දර්යයත් එක්ක තමන්ගේ හිත බැඳී යනවා. වෙන සසරේ තියෙන වෙන බැමි පවා ලිහිලා මේ ස්වභාව සෞන්දර්යයට හිත බැඳෙනවා කියලා තමයි ඔහු කියන්නේ. සිනාසී පෙන පිටුසේ දියතත් ගල් අතර බිදදා නාද අනුනාද නංවා කොමලව ඇඹරි විලියෙන් පවසනා පසක් වේ ඔබේ බස බසක්සේ සුපුරුදු. ඉතින් මේ කවි ඔහුගේ භාෂා භාවිතයේදී ඔහු අතර මේ ධ්වනිය කියන එක ඉතාම සුකුම විදිහට මේ කවිය ඇතුලේ භාවිතා කරලා තියෙනවා. ඊළඟට තමයි හොඳම කෑල්ල. අපිට මෙහෙම දේවල් කරන්න හිතෙනවා ඇත්තටම. වීසි කර අත බැඳි ඔරලෝසුව ගලවා දමමි මිරි වැඩි කොහේ යන්නද ඔබ හැර. උනන විට සලු එකිනෙක පෙනේ අඳුරු සෙවණැල්ලක්ව ඡායාව මගේම සිරුරෙහි තුරුළු වනු මිස ආදරයෙන් සෙමෙන් වෙද අන්මගක් තුරුළු වනු මිස ආදරයෙන් සෙමෙන් වෙද අන්මගක් මා මිනිසෙක් ඔබ ගඟක් නිසා. ඉතින් ඔහු මේ කවිය ගොඩනගපු විදිහ ඔහුගේ පරිකල්පන ශක්තියට අපූර්වට දෙස් දෙනවා. ඉතින් මේකේ මතු පිට අර්ථය නෙමෙයි අතරම මේ මොහු ගඟ කියලා අදහස් කරන්නේ මොකක්ද? අපිට ඉතින් තම නැන පමණින් ගලපා ගන්නට පුළුවන්.
සමහර විට ඇත්තම සබා සෞන්දර්ය වෙන්නත් පුළුවන්. ඇත්තම ගඟ වෙන්නත් පුළුවන්. හැබැයි එතනින් එහාට චුට්ටක් හිතුවොත් මේ ධ්වනිතාර්ථයට ඔබට චුට්ටක් හිතුවොත් අපි විශ්වාස කරන්නේ කවින් හැමෝම මේ සමාජයට ඉහළින් ඉඳන් ලෝකය දකිනවා කියලා. ඒක තමයි උන්ගේ පරිකල්පන ශක්තිය කියන්නේ. ඉතින් මට හිතෙන්නේ මේ ඔහු කතා කරන්නේ පරිසරයටම නම් විතරක් නෙමෙයි කියලා. ඉතින් ඔබට පුළුවන් ඒක කෙනෙකුට දෙයකට ආගමකට දර්ශනයකට ඕන දෙයකට කල්පා ගන්න. තුරුළු වනු මිස ආදරෙන් සෙමින් වෙද අන්මගක් මා මිනිසෙක් ඔබ ගඟක් නිසා. ඉතින් ඒක තමයි ඔහුගේ අපි තෝරගන්න දෙවනි කවිය. අද කවි තුනයි හැබැයි මේවා නිකන් වෙඩි වගේ කවි. ඉතින් ඊළඟට අපි තෝරගන්නේ ඔහුගේ පොතේ 36 වෙනි පිටුවේ තියෙන බුළුගහ කියන කවිය. කවි මුලින් මම මොකුත් කියන්නේ නැහැ. අපි කවිය අහලා බලලා මේ මහා වැස්සක් ගැන මහා වැස්සේ වෙන දේවල් ගැන මේ කතා කරන්නේ. එතකොට මේකෙත් අතරම අපිට ඉගෙන ගන්න දේවල් ඉගෙන ගන්න දරුවට ඇත්තටම විශේෂයෙන් මේ උපමා රූපක භාවිතය කවිය ඇතුලේ කොච්චර භාවිතා කරන්න පුළුවන්ද, ඒකෙන් කොච්චර ලස්සනක් හැඩයක් කවියට එකතු වෙනවද කියන එක තේරුම් ගන්න පුළුවන්. දෙගොඩ තලන මඩ වතුර ගඟ පාවඩයකි එළු ඉලව් ගෙදරක. බලන්න මේක අපූර්ව. දෙගොඩ තලන මඩ වතුර ගඟ පාවඩයකි එළු ඉලව් ගෙදරක. පොල් කෑල්ලෙන් එගොඩ වෙමි පාරට තාමත් වසී වැස්ස කස් යට. කස් යට වෙහි දෙකයි කියලා අපි කියන්නේ. දොර ඇරුණු කූඩුවක ඉගිලී නොගොස් සිටිනා පැටව ගුහා කිරිල්ලියසේ සීතාත් පැටියාත් සිටිති දොරකඩ. ඉතින් ඔහු වැඩ ඇටලා එනවා වෙන්නේ නැති. ගෙදර එනකොට මහ වැස්සේ දොර ඇරුණු කූඩුවක ඉගිලී නොගොස් සිටිනා පැටව ගුහා කිරිල්ලියකසේ. ඊටම අපූර්වව අපිට එතන මවාගෙන ඒක විඳින්න පුළුවන් මට්ටමේ ලිවීමක්. සීතාත් පැටියත් සිටි දොරකට. දොරකඩ වෙට්ට වෙලා තාත්තා එනකන් බිරිඳයි ආදරණීය දරුවයි බලාගෙන ඉන්නවා. ගොම්මනේ නොපෙනුනත් hina වෙනවා ඇති. ඉතින් තාත්තලා එනකන් බලාගෙන ඉන්න දරුවෝ සැමියා එනකන් බලාගෙන ඉන්න බිරිඳ ඒ දර්ශනය දැක්කාම එනවා. දැක්කාම නිකන් මුන්ගේ හිතේ වගේම මුන්ගේ වතේ මන්දර ස්මිතයක් ඇදෙනවා. හිනාවක් ඇදෙනවා. ඉතින් මේක ගොම්මනේ නොපෙනුනත් hina වෙනවා ඇති කියලා කවිය දකිනවා. ගොඩ නැගුණු විටගෙට නෝකාඩු මුහුණකි තෙතබරිත. හැබැයි අද වැඩේ පොඩ්ඩක් වෙනස්. ගෙදරට ගොඩ වුණාට පස්සේ නෝනගේ මූණ එච්චර හොඳ නැහැ. බයයි ඉන්න අද නම් මේ ගෙදර මට. සුළඟ මේ තරමට බලන්න බුළු ගහක් ඉගිලෙන්න හද. ගේ ඉස්සරහා තියෙන බුළු ගහක්. ඉතින් මේ නෝනට බයයි. නෝනා කියනවා ගෙදර ආපු ගමන් නෝකඩුව කියනවා. අද නම් මේ ගෙදර ඉන්න බෑ. බුළු ගහ ගැලවිලා වැටෙන්න වගේ ගහ ඉගිල්ලෙන්න හදනවා. ඉතින් කොහොමද අපි මෙහෙම ඉන්නේ කියලා පොඩි චෝදනාවක් තමයි කරන්නේ. ඊට පස්සේ අස්වසාය ගිල දමා බත්ගුලියක් දිග ඇදෙමි පදුරු. තාත්තලා එහෙමයි නේද? ඒගොල්ලන්ට හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. ඒවා හරි පුදුමාකාරයි. ඉතින් අස්වසාය ගිල දමා බත්ගුලියක් දිග ඇදෙමි පදුරේ. ඉතින් මහන්සි වෙලා ඇවිල්ලා ප්‍රශ්නේ අහගෙන හිමීට ප්‍රශ්නට උත්තරෙකුත් දීලා නිදා ගන්න තමයි උත්සාහ කරන්නේ. හැම්මා සුළඟ එකවරම නිවාගෙන කුප්පිලා අඹුව. ඇරඹුණා කුණාටු ලෝකාන්ත මහා මේඝ වරුසාවට අඬගසා වදක බෙරගසාගෙන. ඉඩ ඇති තැනින් රිංගයි විදුලිය උරගුන් ගෙතුලට. බලන්නේ යෙදුම. ඉඩ ඇති තැනින් රිංගයි විදුලිය උරගුන් ගෙතුලට. එයා විදුලිය කොටනකොට විදුලිය ආලෝකයේ ගේ ඇතුළට වැටෙන්නේ නිකන් උරගයකට රිංගනවා වගේ. ඉතින් මේ බය හිතෙනවා කියන එක තමයි මේ මතු කරලා තියෙන අපූර්වට. බිදේ මහා අතු අඳුරේ දෙපළුවන කඳන් හෙන වැදී
ඉදිරි වැටේ ഘോഷා නම්මි. ඉතින් මහා මුරුග සන්දස්තක් වැටෙනවා. ගස් කඩන් වැටෙනවා හෙනවා. හෙන මුගුරුද ආයුධ හැදිවත් උස්සාගෙන පරුෂ වචනයෙන් කෑගසමින් උමතු මදාවියන්සේ දුවයි රැළට මිනී මරු සුළඟ ත්‍රස්ත කරමින් වනපෙත. ඉතින් රෙදි උස්සගෙන කුණුහරුප කියාගෙන මදාවියෝ වගේ වැස්ස කඩාගෙන වැටෙනවා. හුළඟ මිනී මරු සුළඟ ඉතා තියුණු යෙදුමක් මිනී මරු සුළඟ හමාගෙන යනවා. අම්මාවරුන් මෙන් සඟවාගෙන තුරුලේ කුඩා ගස් හඬා වැටෙනා හඬ ඇසේ විලාප නගමින් මහගස්. ඉතින් උඩු විහිනේ ඉන්න මහගස් පහළ දින පුංචි ගස් රැක ගන්න වෙහෙසෙනවා කියලා තමයි ඔහු කියන්නේ. කොටන්නේ විදුලිය පෙන්වන්නටද නැසුණු ගස් ජීවත් වන ගසට තර්ජනය කරන්නට. ඉතින් විදුලිය කොටලා පෙන්නනවා මෙන්න අපි කරපු වැඩ බලපල්ලා කියලා. කොටන්නේ විදුලිය පෙන්වන්නටද නැසුණු ගස් ජීවත් වන ගසට තර්ජනය කරන්නට. දැන් වෙටේ බුළු ගස සිතේ කළුවරේ. ඉතින් නිදාගන්න කියලා ඇඳට පැදුරේ හාන්සි වුණාට හිත ගැහෙනවා. බුළු ගහ දැන් වැටේ මේ වෙන දේවල් එක්ක දැන් වැටේ කියලා. මැදි කරගෙන පුතු ගුලිගුණෙමු පැදුරේ මැරුණොත් මැරුණාවේ ඔක්කොම එකට. තාත්තලා එහෙමයි කියලා මම කිව්වා ඉස්සරලත්. ඉතින් මැරුණොත් මැරුණාවේ ඔක්කොම එකට. කොණාටුව නැවතුණු අලුයම බැස බලමි මිදුලට. වැටුණු පොල්ගස් දෙකත් සුළඟට රැඳී ඇත බුළු ගහේ අතු අතර. වලක්වා අපේ පැල. දෑතින් දරා සිටිනු වැනි පොල්ගස් රැයක් පහන් වනතුරු උස මහත තාත්තා කෙනෙකුසේ. ඉතින් බලන්න ඔහු බුළු ගහ ගැන කවිය කියලා නිම කරන්නේ ඊටාම අපූර්ව පහන් හැඟීමක් අපේ හිතේ මතු කරන ගමන්. ඉතින් අපි කියනවා අපි මතු පිටින් බලලා දේවල් තීරණය කරන්න හොඳ නැහැ. අපේ සින්දුවක් තියෙන නේද? පිට කවරේ පොතට කලින් අපි පිට කවරේ බැලුවේ කියලා. ඒ වගේ. ඉතින් අපි බුළු ගහ කඩන් වැටේ කියලා තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි බුළු ගහ තාත්තා කෙනෙක් වගේ ගෙට කඩා වැටෙන දාපු පොල් ගස් දෙකක් දරාගෙන ඉන්නවා. ඉතින් මේ කවියේ අපිට ගන්න තියෙන දේ තමයි අපි සමහර දේවල් ගැන තීරණය කරන්න කලින් හොඳට විමසා බලන්න ඕනේ. ඉතින් මේ වගේ දාර්ශනික පැත්තකුත් මේ කවිය ඇතුලේ අපිට ගලප ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අපූර්ව කවි ගොඩක් මේ පොත ඇතුලේ තියෙනවා. ආයෙ වෙලාවක් ලැබුණොත් අපි තව කවි කිහිපයක් ලාල් හැකොඩකින් අහලා බලමු. ඔහු එහෙම අහලා බලන්න ඉඹල බලන්න වටින කවි ලියන දක්ෂ කවියෙක්. ඉතින් අද එපිසෝඩ් එක අපි මෙතන ඉවර කරනවා. හයිකු ගැනත් මතක් කරපු නිසා අපි දවසක එපිසෝඩ් එකක් කරමු. ඉදිරියටත් චමත්කාරයක් එකතු වෙලා ඉන්න කවි ගැන, සාහිත්‍ය ගැන, වෛද්‍ය විද්‍යාව ගැන, මනෝවිද්‍යාව ගැන, දර්ශනවාදය ගැන කතා කරන්න. බොහොම ස්තුතියි.